මං තෝසේ පාරක් දාන්න යන්නේ. බැටර් එක මගේ ඔල්රෙඩි මේ තියෙන දෝසා කියලා කියන්නේ. බැටර් එක මේ වගේ යුරෝ 4.50කට විතර. මේ පැකට් එක ගන්න පුළුවන් ඉන්දියන් ෂොප් එකෙන්. මම මේක දෙපාර තුන් පාරක් හදලා තියෙනවා. දවල්ට කන්න. මේ ඔක්කොම ඕනෙත් මේ වගේ ප්‍රමාණයක් මම දා ගන්නවා. හරි. දාලා මේක තික් එක වැඩි. හරිද? මේකට මම තික් එක වැඩි හින්දා මම ඒකට දා ගන්නවා පෝල් කිරි. මේක මං කරන දෙයක්. වෙන අය නම් එහෙම පෝල් කිරි දාලා තෝසය දන්නේ නේද? මන් දන්නේ. බඩක් එතකොට දීර්ඝ පෝල් කිරි හොඳයිද කියලා බැලුවා හොඳයි. ඊට මම ඒක හොඳට මික්ස් කර ගන්නවා. හරි. අර පිපෙන්න තියන්න එහෙම එකක් ඕනේ මේක ඔල්රෙඩි හදලා තියෙන්නේ. ටක් ගාලා මේව කරගන්න පුළුවන්. තාච්චි තෝසේ පුච්චන්න එපා. හරිද? තෝසේ පුච්චන්න ඕනේ ළමයි. තෝසේ තැටියක. මම දැකලා තියෙනවා සමහර අද්විතීය කාන්තාව TikTok වල තෝසේ පුච්චනවා ආපතාච්චි. මම ලුණු චුට්ටකුත් දා ගන්නවා. මට මේක කන්න ලොකු දෙයක් නැහැ. මගේ left over තියෙන්නේ. පරිප්පු තියෙනවා, සිලිකොන් කර්ණ තියෙන අර පෝක් ටික තියෙනවා රිබ්ස් ටික. මම ඒක තමයි කන්නේ. මට ආයේ කෑම අහක දාන්න බෑ. භාජනේ රත් කරලා තැටිය මේ නම් ඔලිව් ඔයිල් ඔය කැමති තෙල් එකක් ඩ්‍රොප්ස් ටිකක් දාගෙන සර්ෆේස් එකට නැත්තම් තෝසේ කර වෙන්න පුළුවන්. මේක නම් මගේ නම් මේ භාජනේ අඩිය අල්ලන්නේ නැහැ. හරි. සාමාන්‍යයෙන් ගැලවෙනවා. ඒත් තෙල් ටිකක් තියාගෙන තැටිය රෙඩි කරගන්න. හරි. මම මේක ලුණු විතරයි දැම්මේ කහවත් මොනවත් ඒවා දැම්මේ නැහැ. ඔයාලට ඕන නම් කපපු ලුණු දාන්න පුළුවන්. කරපිංචා ඒවා ඔප්ෂනල්. මම ප්ලේන් විදියට ගන්නෙ. ඊට පස්සේ මම මේ වගේ පොඩි භාජනයක් ගන්න ඕල දාන්නනේ මම. ඒතර මට ලේසි වක් කරන්න ළමයි. නැත්තම් හැමතැනම හැලෙනවා මේ උයන තැන අපිරිසිදු වෙනවා. ඊට පස්සේ මම මේකට දා ගන්නවා. හැම වෙලෙම හොඳට හැඳි ගාලා කරකවලා මේක ගන්න තෝස් එක දාගද්දි තැටියට නැත්තම් අඩියට බහිනවා දේවල්. ඊට පස්සේ භාජන දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. මේ වගේ පැත්තකින් තියාගෙන පිහියක් තියාගෙන ගලවන්න. එච්චරයි ඕනේ. දැන් අපිට තියෙන්නේ තෝස් ටික හදාගන්න. හරි. මේ වගේ ප්‍රමාණයක් දාන්න. සාමාන්‍ය හැන්දකින් කරකවන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වගේ අතින් කරකව ගන්න පුළුවන්. විනාඩි 2ක් 3ක් විතර ඉන්න තියෙනවා. ටක් ගාලා මේ වගේ. සිත හඬයි මාතනියේ මාදමාලයි මේ ශෝකේ ආදරයෙන්. thank you Facebook එකේ ළමයින්ට ගොඩක් මේ ඔයාලා හොඳ positive comments දීලා තිනවා inbox වල වගේම එළියේ. සමහරව කුණුහරුපෙන් බැලලා තිනවා. උන්ට කියන්න ඕනේ ජාතකේ මම හොඳට කියලා දීලා තියෙනවා. සමහර පිස්සු සයිකොඩාය දන්නවනේ ළමයි. කියලා බ්ලොග් ගහනවා. මට එක එක මේ නයිපනික් වෙනවලවන්න වෙලාවක් නැහැ. මෙන්න මේ වගේ එනවා ළමවල පේනවා. ඔබ දිසුරතගෙන සයුරු තෙරෙහි දිනක සීත හැංගවේ දැසි කඳුළු මත. පොඩක් හොඳට ඉන්න මේවා වෙනකන් නැත්තම් කැඩෙන්න පුළුවන්. තාම රැඳුණු මාදැසි සිහිනයා මායාවේ. මම සාමාන්‍යයෙන් කන කෑම වලින් රතුබත් තෝසේ එතකොට මික්ස් රයිස් පාරිප්පු චිකන් බත් පැස්තා ස්පැගති තම්බ පුවල මඤ්ඤොක්ක තම්බලා ඒ වගේ කෑම තමයි මම මේන්ලි කන්නේ ගෙදර කද්දි. පිටින් නම් ඕන දෙයක් කන්න. ඉතලා හිටලා ජංකි ෆුඩ් කනවා බර්ගර් එකක් වගේ. ඒම කන්නත් හරියම ජංකි කඩයක් බෙල්ජියමේ.
පළවෙනි තෝසේ එක මේ වගේ ආවල් පෙන් පොඩි අඩුපාඩුවක් ඇති හැඩේ මොකද පළවෙනි එකනේ අපි දැන් ඊළඟ එක දාගමු මේ වගේ හොඳට කලවම් කරලා මේ වගේ ප්‍රමාණයකට දෙවෙනි එක පොඩ්ඩක් හැදිලා එනවා අයියෝ චුට්ටක් හැලුණා චුට්ටක් බලන්න මා දිහා චුට්ටක් ඉදින්න දේවිකා ලස්සනට ආව නේද ළමයි චෝක්නේ දැන් මට තියෙන්නේ I just want to see I will wait. Hello, my Tose. I'm hungry. Ik ben honger. මේ භාෂාවෙන් කියන්නේ ik ben honger කියලා. I am hungry. Ik ben honger. Nice. Moi. ඊට පොඩ්ඩක් දෙපැත්තෙන් කො චුට්ටක් කොහොම ළමයි. ගන්නවා චුට්ටක් මේව කරගන්න ගලවෙන්න. ගාන්ට ගැලවිලා එනවා. චුට්ටක් බලන්න මා දිහා චුට්ටක් ඉන්න දේවිකා චුට්ටක් ළමයි මගේ TikTok අලුත් account එකක් තියෙන ටිලන් පන්නල වන්නම කියලා දෙකක් තියෙනවා එකක් 28000 ගණක් තියෙනවා අනිත් එක අලුත් account එකක් ඔයාලා දැක්කම මේ 3000 4000 ගණක් තියෙන අන්න ඒ account එක follow කරගන්න පොඩි account එක. ඒ account එක තමයි මගේ main account එක වෙන්නේ. හරි? දන්නේ නැති වෙච්ච සමහර ළමයි තාම. බඩගිනි මට ගොඩක්. සීතල දවසට මේ වගේ තෝස් එකක් හදලා පරිප්පු ටිකක් එක්ක හරි කන්න තියෙදි මාර ගති. කට සම්බොලක් තියෙනවා ළමයි මට. මට කට සම්බොල බෝතලයක් කිව්වනේ මේ DP අක්කා ප්‍රංශෙන්. ධර්මයි යාළුවා හිටපු කාලකන්ණි කොල්ල ළමයි කට සම්බොලයක් තියලා ළමයි කොණ්ඩ කැවුමක්වත් තිබුණේ. මං කටින් එලලා තිනවා මට කොණ්ඩ කැවුම් ටිකක් එවන්න කියලා. ඒ අපාගාත මිනිහා ළමයි මේ මගෙන් ගාන කඩාගත්ත විතරයි. ඕකුන්ට යන තැනක හරියන්නේ නැහැ. මක්ක බෑවිලාම පද. මන්න ළමයි කද්දිත් බයිනවා ඕකුන්ට. සාපම තියෙන. මොකද මගේ සාපේ බලවත් ළමයි. මං හරියට කරලා හරියට හැමෙන්නුවා. කො අදටත් නෑනේ මහලකෝ. ජාතික NSC විශ්වවිද්‍යාලේ කොට. හොඳ වැඩේ විශ්වවිද්‍යාලෙට ඕකුන්ව පෙන්නුවා. ඈ දැන් අදටත් අම්මටයි පුතාට එළියට බැල පම්පෝරිය කෙලින්න බෑ. කෙල්ලෝ කමෙන්ට් කරලා තිනවා Facebook එකේ තෑග්ගක් හම්බෙන ගානේ කොටා බැනුම් ගහනවා කියලා. බැනුම් ගහනවා තමයි මගේ පූස් පැටිය පල්ල. තෝ මට අහුවෙන්න ඉන්න එපා කොටා. මගේ තෝගේ ගනුදෙනු තාම ඉවර නැහැ. මේ පටන් ගත්ත විතරයි. රටේ ජනතාව දන්නවා. ඒක ඉවරයි. බත් එක මට තියෙනවා ප්‍රශ්නයක්. පරිස්සමෙන් හිටපන්. සිරින්ටත් මට කියන්න තියෙන එච්චරයි. සිරිනි ළමයි අදටත් කරන්නේ යටි කූට්ටු වැඩ. උන්ට හොඳට පුළුවන් යටින් ගින්දර ගෙනියලා. සිරිනි වයින්ඩක පරිස්සමෙන් ඈ පන්නිපිටිය ජනතාව දැනගන්න ඊට පස්සේ වෙලාව ආවම හැමදේම. ගමකවත් බහලා යන්න බෑ පාරක. උන් කරපු බලු වැඩ එළුණාට පස්සේ. ගියා අම්මයි පුතයි මැනික් කරන්න පිරිමි අල්ලගෙන. දැන් හරිද අම්මටයි පුතාට? වට්ට චාටර්නි හොඳ වැඩේ ළමයි සමාජය වගේ බලු වැඩ කරන උන් එළියට දාන එකමයි කරන්න ඕනේ. කරන්න ඕනේ මම වගේ උඹලා වගේ එකක් නෙමෙයි. ජයපිරිත කියන්නේ වගේ අවුරුදු ඊට මේක අයින් කරගන්නමයි. අවුරුද්ද පුරාම කියන්න ඕනේ උන්ට පාලියේ. හොඳට මිනිස්සුන්ගේ ඔළුවට යනකම්. මම එහෙමනේ කරේ ළමයි. මම දවසෙන් දෙකකින් කරේ නෑනේ ප්‍රොජෙක්ට් එක. මම දවස් පුරාම අවුරුද්ද පුරාම කරා. මට තවත් ඕකුන්ට මොමින්ද ඒ තරම් බලු වැඩ කරු මිනිස්සු. ඊයා උගන්නන දරුවන්ට.
බලන් ගියම දරුවොත් එක්ක බුදිය. මෙන්න මේ වගේ තමයි මගේ තෝස ටික එන්නේ. ආයි වැඩි දෙයක් පෙන්නන්න නැහැ. ෂෝක් නේ. එහෙනම් ඔයාලා තෝස ඇදලා කන්න. නැත්තම් ළඟම කඩේකින් අරන් කන්න. බොන අපති.